මේ තියෙන්නේ ඔයාලා සමහරවිට දන්නවා ඇති ඔය මෙටීරියල් ගන්නකොට ඒ වගේ සාම්පල් වලට මෙන්න මේ වගේ රෙදි කොටසක් එකතු කරපු පොතක් හම්බ වෙනවා මෙටීරියල් ෂොප් වලින්. මේ එහෙම මේ පොතකින් ගත්ත කෑල්ලක්. මේ පැත්තේ මෙටීරියල් එකේ විස්තරයක් තියෙනවා. මේක අඟල් 13යි 12 මාර සයිස් එකේ රෙදි කොටසක්. ඉතින් මේකෙන් අපි බලමු ෆර්ස් එකක් මහන්න. මේක අපි දිග වැඩි පැත්තට නෙමෙයි කොට පැත්තට දිග වැඩි පැත්තට ගමු. දිග වැඩි පැත්තට මෙන්න මේ විදිහට නම්බර 5 ෂිපර් එකක් තියලා අල්ල ගන්නවා. මම මේ කියන්න උත්සාහ කරන්නේ ඔයාලට ඕනම රෙදි කෑල්ලකින් දිග පළල මෙන වෙන ඉන්න නැතුව මහ ගන්න පුළුවන් විදිහට පුරුදු වෙන්න කියලා. හැබැයි ඉතින් බිස්නස් එකක් කරනකොට ඒක එච්චර සාර්ථක නැහැ. නමුත් ඒ වගේ තමයි අලුත් නිර්මාණ බිහි වෙන්නේ. ඒකම මෙන්න මේ විදිහට අනිත් පැත්තට තියලා පිටත් මහගෙන යනවා. මේ රිසිප් එක දිග අර ගන්නවා. ඊට පස්සේ මේකත් අවුට්ලයින් කර ගන්නවා. මේකට සෝන අයින් කරන්න. ඒ විදිහට ටිකක් ගොරෝසුයි. මේ වගේ දැන් මේ දෙක ඔන්නම කරලා අපි ස්විච් හෙඩ් එක දාගන්න ඕනේ. බලන්න දෙපැත්ත බැලන්ස් වෙනවා කියලා. එදි පොඩි ඇදෙන්නම් තියෙනවා. ඒක දෙපැත්තටම සමාන වෙන විදිහට අරගන්න. ඔන්න ඔය වගේ ඊට පස්සේ මේක අපි කන පිට හරව ගන්න ඕනේ. ඔයාලට සිපර් එක කන පිටින් දාන්න හුරු නම් මෙහෙම හරව හරව ඉන්න දෙයක් නැහැ. සිපර් එක දානකොටම කන පිටින් දාගන්න. ඔයාලට පෙන්වන්න ඕන හින්දා කන පිටින් දාන්න බෑනේ. මම ඒක හින්දා කන පිටින් දැම්මා. දැන් මේක මෙතන මැද අපි ලකුණු කරගන්න ඕනේ. ඒ වගේ මේ පැත්තෙත් එහෙමමයි. ඊට පස්සේ මේ සිපර් එකේ මැද අර